කලන නිසා තමයි මේ හැමදේම. අතුල නැත්තම් මෙහෙම දෙයක් කරන්නේ නෑ. කලන තමන්ගේ නංගිට කරපු වරදට පලිය ගත්තා. ඒ වගේම ඩංගන් කරපු දෙයට. ඉතින් තවත් මේ වලිය ඉවර නෑ. තව කලන ඉන්නවා. ඉතින් කලන්ට දැන් කලන ගියානේ තුෂාරට කරදර කරන්න. මේක දැනගත් අතුල ආයෙමත් එනවා කලනට කලනත් එක්ක රණ්ඩු කරන්න. ඉතින් ඔය අතරදී අසිනි එකට මැදිහත් වෙලා අතුලගෙන් වැඳ සමාව ඉල්ලනවා. මෙහෙම දෙයක් ආයෙ සිද්ධ වෙන්නේ නෑ. අනේ අපිට පාඩුවේ ඉන්න දෙන්න සමාව දෙන්න කියලා. මරෝග මුදලාලිලාගේ පවුලේ හොඳම කෙල්ල තමයි අසනි. අසනිට චුට්ටක් අතුල කැමති. ඉතින් මොකද පොඩි එකේ හරිම හොඳයි කියලා තමයි අතුල නිතරම හිතන්නේ. ඉතින් අන්න ඒ නිසා අසනිගේ වදන් වලට අතුල ඇහුම්කන් දේවි කියලා මට හිතෙනවා.